දෙසුපිටයි ප්‍රමාන්ත සහෝදර සහෝදරයනි ආදරදුවේ පුතේ. අද නමස්කාරේ සීමන් සිරිනේවස්ගේ චරිත ප්‍රධානය ගැන මෙනෙහි කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි සාමාන්‍යයෙන් කියන්නට යමු වෙන භක්තිවන්ත සීමන් සිරිනේවස් ජේසුට කුරුසේ ඔසවාගෙන යන්නට උදව් වුණා කියලා. මේ මිනිස්සු ඇතුළ භක්තියක් තිබුණේ නැහැ. මේ මිනිස්සුන්ට බල කළා ජේසුට උදව් කරන්නට. ඊට පස්සේ තමයි මේ කුරුස ගමනට සීමන් සිරිනේවස් සම්බන්ධ වෙන්නේ. සමහර අවස්ථාවන්වලදී ප්‍රමාන්ත සහෝදර සහෝදරියන් ආදරදුවේ පුතේ කුරුසේ අරගෙන ගියේ ජේසු නෙමෙයි සීමන් සිරිනේවස් තමයි කුරුසේ අරගෙන ගියේ. ඔහුගේ කරපිට තමයි කුරුසය තිබුණේ. ඉතින් ජේසුට උපරිමයෙන්ම උත්සාහ කරනවා උදව්වක් උපකාරයක් කරන්නට. ඉතින් චතුරාර්ය කියලා කියන්නේ සත්භාවයෙන් තව කෙනෙක්ට උදව්වක් උපකාරයක් කරන්නට අපට ආරාධනාවක් ලැබෙන කාලයක්. අවංකව යම් කෙනෙක්ගේ යහපත වෙනුවෙන් ක්‍රියා කරන්නට යමු වෙනට ඔබට මට ආරාධනා කරන කාලයක්. කුංචි ආකාරයට හෝ අපිට පුළුවන්කමක් තියෙනවා නම් අවංක චේතනාවේ යුක්තව තව කෙනෙක්ට මගේ මිතුරෙක් වෙන්නට පුළුවන්, මගේ සතුරෙක් වෙන්නට පුළුවන්, මගේ අසල්වැසියෙක් වෙන්නට පුළුවන්, මම ප්‍රිය නොකරන පුද්ගලයෙක් වෙන්නට පුළුවන්. ඒ පුද්ගලයාට අවශ්‍යතාවය ඉස්මතු වෙද්දී අවංකවම උදව්වක් උපකාරයක් කරන්න පුළුවන් නම් ඔබ මම දෙවියන් වහන්සේ අභියස ප්‍රසන්නයි ඒකාන්තයෙන්ම. ඉතින් අපි උත්සාහ කරමු මම කරන යම් දේවල් වල පදනම මොකක්ද, අවංක චේතනාව මතද මේ දේවල් සිද්ධ වෙන්නේ කියන එක හොය බලන්න ආරාධනාවක් ලැබෙනවා. ඔබ සියලු දෙනාට දේශුපේට